ළමයි ඔන්න ළමයි සිරිපාල කියලා මාළු විකුණන මාළු වෙලෙන්දෙක් හිටියා. එයා මාළු විකුණන්නේ එක්තරා තැනක ස්ථානයක් හදලා එතන තමයි එයා මාළු විකුණන්නේ. ඒ මාළු විකුණන තැන එයා දැන්වීමක් දාලා තියෙනවා. මෙහි අලුත් මාළු විකිණීමට තිබේ. මොකක්ද ළමයි? මෙහි අලුත් මාළු විකිණීමට තිබේ. සිරිපාලගෙන් මාළු ගන්න හොඳට පුරුදු වෙච්ච අය ඉන්නවා. ඒ එක මහත්තයෙක් ඇවිල්ලා කියනවා සිරිපාලට සිරිපාල මෙහි අලුත් මාළු විකිණීමට තිබේ කියලා කියන්නේ ඉතින් මෙතනව නැතන මෙහි කියලා මොකටද ලියන්නේ? අලුත් මාළු විකිණීමට තිබේ කියලා තිබුණාම ඇතිනේ. සිරිපාල මොකද කරන්නේ? ඇත්ත නේනම් කියලා හිතලා අර මෙහි කියන කෑල්ල කපනවා. දැන් තියෙන්නේ මොකද ළමයි? අලුත් මාළු විකිණීමට තිබේ. ඕන්න තව දවසක සිරිපාල දන්නාඳුරන මාළු ගන්න එක තව නෝනා කෙනෙක් ඇවිල්ලා කියනවා සිරිපාල අලුත් මාළු විකිණීමට තිබේ කියලා මොකටද මෙතන ලියන්නේ? ඔයා විකුණන්නේ කොහොමත් අලුත් මාළුනේ. ඉතින් අලුත් මාළු නම් අලුත් මාළු කියලා ලියන්න ඕනේ සිරිපාල. එහෙම ඕනේ නෑනේ. සිරිපාලත් හිතනවා හැත්ත තමයි. සිරිපාලගේ අලුත් කියන තැන කපනවා. දැන් මොකද තියෙන ළමයි? දැන් මුලින්ම පටන් ගත්තේ ලියලා තිබුණේ මෙහි අලුත් මාළු විකිණීමට තිබේ. දැන් තියෙන්නේ මාළු විකිණීමට තිබේ. මෙහිත් නෑ අලුතුත් නෑ. ඔහොම තව දවසක් යනකොට තවත් කෙනෙක් එනවා සිරිපාලගෙන් ළඟට මාළු ගන්න. සිරිපාලට කියනවා සිරිපාල මාළු විකිණීමට තිබේ කියලා ලියන්න ඕනේද? මෙතන විකුණන්නේ මාළු මිසක් එළවලුද අලලූණුද නෑනේ. මෙතන විකුණන්නේ මාළු. එහෙනම් මාළු විකිණීමට තිබේ කියලා ඕනේ නෑ. සිරිපාලත් තේරුම් ගන්නවා ඇත්තනේ. මම විකුණන්නේ මාළුනේ. මුකුටේ මම මේ මාළු විකිණීමට තිබේ කියන එකේ මාළු කියලා දාන්නේ. සිරිපාල මකනවා මාළු කියන එක. දැන් තියෙන්නේ මොකද්ද ළමයි? තිබේ කියලා විතරයි. ඊට පහුවදා තවත් කෙනෙක් එනවා සිරිපාල ගාවට මාළු ගන්න. සිරිපාගෙන් අහනවා මොකද්ද සිරිපාල මේ තිබේ කියලා තියෙන ඉතින් මෙතන තියෙනවනේ. නැත්තම් ඔයා මේ මාළු ලෑල්ල වහලා යනවනේ. සිරිපාල බලනවා ඕනේ. තියෙන වෙලාවටනේ මම මාළු විකුණන්නේ. එහෙමනම් නැති වෙලාවට මම වහලා යනවනේ. සිරිපාල එතනත් කපලා දානවා. දැන් බලන්න ළමයි මෙහි අලුත් මාළු විකිණීමට තිබේ කියන එක ක්‍රමක්‍රමයෙන් කැපිලම යනවා. මේක පුංචි කාරණයක් වුණාට වැදගත් පණිවිඩයක් දෙනවා. යම් දෙයක් සම්බන්ධව නිශ්චිත තීරණයක් ගන්න බැරුව එක එක්කෙනා කියන විදිහට අපි කරන දේවල් වෙනස් කරනවා නම් අපි සාමාන්‍යයෙන් ගැමි සමාජයේ කියනවා මඩේ හිටවපු ඉන්න වගේ කියලා. තීරණයක් ගන්නවා නම් ඒක හොඳට හිතලා බලලා කල්පනා කරලා සුදුසු ආකාරයට ඍජු තීරණයක් ගන්න. ඔබ ගන්න ඍජු තීරණය මත තමයි ඔබේ අනාගතය තීරණය වෙන්නේ. ඉතින් ළමයි මේ පුංචි පණිවිඩයත් ජීවිතයට එකතු කරගන්න.